තාත්තා මැරිලා. ඒ සම්පූර්ණ ආත්මයම ගිහිල්ලා නැහැ. ඒක එතන හිර වෙලා. කොතනද? ලංකා ග්ලේඩ්ස්. එක් මොහොතක් කතා පෙළක්. ආත්මය එතන. හැබැයි තාත්තට මොකුත් නැහැ. ලංකා ග්ලේඩ්ස්. එක් මොහොතක් කතා පෙළක්. நாங்கள் இப்போ ராம் சினிமாஸில் இருக்கிறோம். இங்கே நாங்கள் முதல்ல இந்த படங்கள் ரிலீஸ் பண்ணும்போது எப்படி இங்கிலீஷ் படங்கள் தமிழ் படங்களுக்கு என்ன மாதிரி வரவேற்பு இருந்ததோ அந்த அளவுக்கு நிலம் குழுன் என்ற சிங்கள படத்துக்கும் ஒரு வரவேற்பு இருந்தது. கிட்டத்தட்ட ஒரு நாளைக்கு 2000 ஃபுட்ஃபால் மாதிரி எங்களுக்கு ஒரு நாளைக்கு கிடைச்சது. இது எங்களுக்கு முதல்ல ஒரு அமரன் மாதிரி ஒரு நல்ல படங்களுக்கு தான் இதெல்லாம் எங்களுக்கு கிடைச்சது. இந்த மாதிரி சிங்கள படங்கள் இவ்வளோ ஃபுட்ஃபால் எங்களுக்கு வாரதும் கஸ்டமருங்களோட வந்து இந்த தியேட்டருக்கு எங்களுக்கு வாரதும் சிங்கள படத்துக்கு மட்டும் இல்லை, ஸ்ரீலங்கன் மூவிஸுக்கும் இது மறுபடியும் முதல்ல ஒரு நல்ல ஒரு விஷயமா இருக்கணும். சிங்கள தமிழ் இலங்கை படங்கள் மறுபடியும் நம்ம இலங்கையில் அவங்க டிரெக்ட் பண்ணி ப்ரொடியூஸ் பண்ணணும். அதுக்கு இது ஒரு பெரிய ஒரு வரவேற்புக்குரிய ஒரு விஷயம். இது இனிமேலும் மேன்மேலும் இந்த மாதிரி படங்கள் வரணும். நன்றி, வணக்கம். ලංකා ග්ලේඩ්ස්. එක් මොහොතක් කතා පෙළක්. අද දිනේදී වතල රාම් සිනමා ශාලාව වෙත නෙළුම්පොළ සිනමා පඩේ නිර්මාණයට පැමිණි අගතිය රසික රසිකාවියන් සියලු දෙනා ඉතාමත් ආදරයෙන් අද විශේෂ දවසක් මම අපගේ මේ අවරවල් වූ දර්ශන මාර්ගයේ ධර්මයෙන් සියලු දෙනාට ආරාධනා කරනවා. මේ පොඩි වෙලාවක් ඇතිලා ඉන්නේ ඔබ ඉදිරියේ මේ වාඩි වෙලා ඉන්නේ ඔබ විතුවක් වෙලා ගොඩාක් වෙලා hina වෙලා මේ දෙකට ආසන්න කාලයක් යනවෝ ඒ අපූර්ව සිනමා පඩය ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසයේ වසර 78යි. ඒ අවුරුදු 78 ඇතුළතදී මෙවැනි පෙරදිගක් සිනමා පඩයක් කිසි දිනක ශ්‍රී ලංකාවේ සිනමාවට දායක කරලා නැහැ. එවැනි සිනමා පඩයක් නිර්මාණය කරන්නට දායක වූ ප්‍රධාන පුද්ගලයා වෙන්නේ ඉලංගෝ රාමනාමෝගේ තරුණ අධ්‍යක්ෂකවරයා. ඔබ ඉදිරියට ඇවිල්ලා ඉන්නවා ඉලංගෝ ප්‍රමුඛයේ සියලු ආදරණීය කලාකරුවන් කෞශල්‍ය ප්‍රනාන්දු, ඒ වගේමයි ආලෝක ගයත්‍රි, ඒ වගේමයි අපි ළඟ එහා පැත්තේ වාඩිලා ඉන්නේ කෙනෙකුට මම ගන්නම් මේ අපේ ලයිට් සිනමා ජාලයේ ගංගා ජසන්තුන් මැදිරිය, ඒ වගේම තමයි මේ සිනමා පඩේ නිෂ්පාදනය කිරු ආදරණීය ඉලංගෝ රාමගේ බිරිඳ තිරණ්‍යා පෙරේරා, ඒ වගේමයි අපේ රටේ ශිල්පී සින්දනා මහමහා දෙනා ඊට ප්‍රථමයෙන් අද දිනේ ඉතාමත් විශේෂ පිළිගැනීමක් ලබනවා. මේ ගෞරවනීය ශිල්පී සින්දනාව ආරාධනා කරනවා අපේ වෙස්කන්ට්‍රාකට අපි ඉතිරාද සමරවතුන් පාසලක් ගන්න මාතේ ඔබගේ රාජ්‍ය ඉදිරිපත් කරන්න.
අපි ආරාධනා කරනවා මේ පැමිණ සිටින්නේ ඔබ ආදරය කෙරුවේ සියලුම රංගන ශිල්පී ශිල්පිනියන් මේ අවස්ථාවේදී ඔබට සෙල්ෆි ඩයලොග් ලබා ගන්නට උන් එක්ක ආදරයෙන් කතා කරන්නට අවස්ථාව අපි ඉදිරියට එමු. මේ ඇවිල්ලා ඉන්නේ ඔබ ආදරය කෙරුවේ සියලුම කලාකරුවන් ඔබ ඉදිරියේ මේ මොහොතේ ඉන්නවා. කෞශල්‍ය ප්‍රනාන්දු කෝරළගේ සමන් ආලෝක ගායත්‍රී වගේමයි රංජිත් පනාගොඩ හිරණ්‍යා පෙරේරා සහ ආදරණීය හිලංගෝ රාම් ඒ වගේමයි මේ මොහොතේදී මෙහි පැමිණ සිටින රාම් සිනමා ජාලයේ අධිපති ගෝකුල් හර්ෂ ගෝකුල් වල්පුණි ඔබතුමා විතාමත් ආදරයෙන් පිළිගන්නවා. අපි චිරාග සම්ප්‍රදාන කුල පහන්සලකුත් දල්ලමු. ඒ අතර වාරයේදී මා ආරාධනා කරනවා සියලු රසිකයන් එන්න ඉදිරියට. ඔබ මෙතුවක් වෙලා මේ ඔබ ආසාවෙන් බලා සිටි ඔබේ ආදරණීය කලාකරුවන් ඔබ අභිභූව වෙන්න ඇවිදilla මම හිතනවා ඔබට ඔවුන් දැක්කම විනායන ඇති මේ චිත්‍රපටය ජාත්‍යන්තරයට අරගෙන ගියේ ඉලංගෝ රාම් කියන මේ විශිෂ්ට අධ්‍යක්ෂකවරයා දන්වා පළමු වතාවට ශ්‍රී ලංකාවෙන් පිටට ගිහිල්ලා පෙරිසිටින දාමින් මේ මොහොතේ අපි සාකරව මෙහි රීමේක් කරපු එහෙම නැත්නම් නව භාෂාවට පරිවර්තනය කරමින් නිර්මාණය වූ තවත් සිනමා පටයක් තිරගත වෙනවා. පළමු වතාවට තමයි එවැනි අවස්ථාවක් ශ්‍රී ලංකාවට හිමිවන්නේ. ඊට අමතරව ලෝකේ රටවල් ගණනාවක මේ චිත්‍රපටය තිරගත කිරීමේ ජීවිතයි භාෂාවලට හදලා ඒ ඉඳලා ඔබ ඉන්දියාවේ ඔබ ආදරය කරපු සියලු කලාකරුවන් ඉන්නවා. එන්නේ ඉස්සරහට සියලු දෙනාට මම ආරාධනා කරනවා චිත්‍රපටයේ නරඹා අවසන්යේ ඔබ ඊළඟට යන්න ඉන්න කට්ටියට ඇත්තටම ලොකු අවස්ථාවක් තියෙනවා. ඊළඟෝ මේ සියලු දෙනා එහෙම නැත්නම් අපේ කලාකරුවෝ වර්ගයට යමු. අපි ලංකා ග්ලේඩ්ස් එක් මොහොතක් කතා පෙළක්. ඇත්තටම ෆිල්ම් එක ගොඩක් හොඳයි. අපි ගොඩක් එන්ජොයි කරා. ඔව් ඇත්තටම ෆිල්ම් එක හොඳයි. ඒක බැලුව ලස්සනයි. ඇත්තටම ලස්සනයි. පටන් ගන්න ඉඳලා hina වෙනවා. හරි ලස්සනයි. ආසයි මේ වගේ ෆිල්ම් එකක් අපට බලන්න හම්බුන එක. මොකද සෑහෙන කාලයක් ඕක දේවල් නැතුව තිබුණා. දැන් ඇත්තටම මේ වටිනවා. ලස්සනයි කියන්නේ. ගොඩක් ලස්සනයි. ඇත්තටම ලස්සනයි. බලන්න කලින් ඉතින් අපි මේ දවස් ටිකේ කියන්නේ මේක ජනප්‍රියයිනේ. ඒකින්ද තමයි අපි ආවේ. බලමු ඉතින් කොහොමද කියලා. බලලා තමයි කමෙන්ට් එකක් දෙන්න. ලංකා ග්ලේඩ්ස් එක් මොහොතක් කතා පෙළක්. මේ ගැන ආසාවෙන් බලන්න යන්නේ මොකද Facebook එකේ මේ ගැන ගියා කමෙන්ට්ස්. ඒ කමෙන්ට්ස් බලලා තමයි අපි හිතුවේ මේක බලන්න ඕනේ කියලා. මං හිතන්නේ අනිත් දේවල් වලට වැඩිය වෙනසක් තියෙයි කියලා හිතනවා. ඒ කියන්නේ යථාර්ථයේ ඇත්ත දේවල් එහෙම හිතනවා. ෆිල්ම් එක හැමෝටම කියන ඇයිද බලන්න කියලා. අපි ගොඩක් එන්ජොයි කළා. ලස්සන ෆිල්ම් එකක්. අපි කියන කට්ටියට මේල බලන්න කියලා. හරිම හොඳටම එන්ජොයි කරා. මේ සෙකන්ඩ් ටයිම් තමයි අද මේ ෆිල්ම් එක බලන්න ආවේ. අපි කලින් ආවා. මාරම ලස්සනයි. ගොඩ කාලෙකින් මේ බලපු ෆිල්ම් එකක්. ගොඩ කාලෙකින් තමයි ෆිල්ම් එකක් බලන්න මේ හෝල් එකකට ආවේ. මාරම ලස්සනයි. ප්‍රේක්ෂකයන්ට කියනවා මේ හැමෝම ඇවිල්ලා බලන්න. මේක බලන්න ඕන ෆිල්ම් එකක්. හොඳට එන්ජොයි කරන්න පුළුවන්. හැමෝම ඇවිල්ලා බලන්න කියලා කියනවා ප්‍රේක්ෂකයන්ට. Thank you. ලංකා ග්ලේඩ්ස් එක් මොහොතක් කතා පෙළක්. ලංකා ග්ලේඩ්ස් එක් මොහොතක් කතා පෙළක්. ඇත්තටම හොඳයි. ලස්සනයි. හිතුවා වගේම ලස්සනට තිබ්බා. බලන්න ආසාවෙන් හිටියේ. වැඩත් එක්ක ඒ කියන්නේ බිසි ගොඩක්. කොහොම හරි වෙලාවක් හදාගෙන ආවා. අද කාලේ සමාජයේ ඉතින් පොඩ්ඩක් විනෝද දේවල් වලට කැමතිනේ. ඒ හින්දා මම හිතනවා හොඳයි කියලා. ෆිල්ම් එක ඇත්තටම ගොඩක් කීලු මං හිතුවටත් වැඩිය ජෝක් තිබ්බා. ඇත්තම අපි
කොහොමත් මේ මාසෙලා වැඩ කරලා ඉන්න කොහොමත් අපි ලංකාවේ වැඩ කරන මාසෙලා ඉතින් අපි මාසෙලා වැඩ කරන මෙයාගේ ජෝක් ෆිල්ම් තව තවත් එනවා නම් අපි අධ්‍යක්ෂකතුමාට කියනවා තවත් මේ වගේ වැඩ ඉදිරියටත් කරගෙන යන්න. ඇත්තටම අපි ෆිල්ම් එක ගැන කියනවා නම් ඒකේ තියෙන අදහස ආරම්භ මිනිස්සු අතර යනකොට වෙනස්. නමුත් බලනකොට ගොඩාක් යථාර්ථවාදී විස්තරයක් තියෙන්නේ. ඒක අපි පටන් ගත්ත වෙලාවෙ ඉඳන් අවසාන මොහොත දක්වා hina වුණා. සිනහ සාගරයක්. ඔය කියන තරම් නරක නෑ. ගොඩාක්ම හොඳ ලස්සන ෆිල්ම් එකක්. හොඳ ෆිල්ම් එකක්. අපි ආවේ ෆිල්ම් එක බලන්න. අපේ යාළුවෝ ටික ආවේ ක්ලාස්මේට්ලා. හස්බන්ඩ් තමයි ටිකට් එක අරන් දුන්නේ. ඊළ බලලා එනවා. යාව දාලා හේතුව දන්නේ හස්බන්ඩ් කො ගිහින් බලන්න කිව්වා. මේ ක්ලාස්මේට්ලා ටික තමයි ඉන්නේ ආවේ. ඒ කියන්නේ ෆිල්ම් එක බලලා ගිහලා හස්බන්ඩ් එක්ස්ප්ලেইন කරනවා. ඔව්. උතර යාගේ වතුනුත් යාවත් එක්කන් ඉන්න බලන්න. හරි thank you. මං හිතනවා හොඳ අවස්ථාවක් කියලා මේ හැමතිස්සෙම හම්බ වෙන්නේ නැති අවස්ථාවක් ලොකු වෙනසක් තියෙන ෆිල්ම් එකක්. ඉතින් අවස්ථාව බලනවා උපරිම විදියට ප්‍රයෝජනයක් ගන්න. ඉතුරු ටික කියන්නම් ඇවිල්ලා ෆිල්ම් එක බලන්න. බොහොම ස්තුතියි. දැන් බලන්න ඉන්නේ තාම බලන්න හම්බුන්නේ නැහැ. FB එකේ එහෙම දැක්ක කමෙන්ට්ස් එහෙම යන වයිරල් වෙනවා ගොඩක්. ඒක වයිරල් ගිහලා තමයි බලන්නේ. Miss Ganga, please. This is such a beautiful event organized. Thank you very much. I would like to thank the chairman of the Ram Cinema Theatres and the rest of the crew. Thank you very much again. We really appreciate your support. Without you, we are not here today actually. Thank you very much for that. ඔබගේ ආදරය තමයි අපිට හැමදාමත් වටින්නේ. මේ වෙනුවෙන් අප වෙනුවෙන් අපට දුන්නා වූ මේ ආදරය වෙනුවෙන් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඔබට සිනමා පටයක් හොඳම විදියට නරඹන්න පුළුවන් සිනමා ශාලාවක් තමයි රාම් සිනමා ශාලාව කියන්නේ. ඒ ඉදිරියට ඇවිල්ලා අපිට මේ විදියේ පිළිගැනීමක් ලබා දීම පිළිබඳ නෙළුම් කුළුණ අධ්‍යක්ෂකවරයා නිෂ්පාදකව ඇතුළු කලාකරුවන් සියලු දෙනාගේ ප්‍රණාමය ඔබට පුද කරනවා. නැවතත් ආරාධනා කරනවා ඔබට ඔවුන් සමග දොඩවලුවන් වෙන ඡායාරූපයක් ලබා ගන්නට ඔබට අවස්ථාවක් තිබෙනවා. බොහොමත්ම ස්තුතියි. මේ පරිශ්‍රමයේ ඉඳලා මා සමගන්නවා මේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා විදියට. බොහොමත්ම ස්තුතියි සියලු දෙනාට. ලංකා ග්ලිට්ස් එක් මොහොතක් කතා පෙළක්. ලංකා ග්ලිට්ස් එක් මොහොතක් කතා පෙළක්. அந்த ஃபெஸ்டிவல்லாம் இல்லையே நம்ம அப்ரிஷியேட் பண்ணணும். அங்கே இருக்க காம்படிஷனோட
ஹிட் படம் அங்கே அதாவது ஸ்க்ரீனிங் கிடைச்சதே பெரிய விஷயம் என்ன? 170 ஸ்க்ரீன் தான் ஃபஸ்ட் இனிஷியல் பண்ணாங்க, 270 ஸ்க்ரீன் போச்சு. மைண்ட் ப்ளோவிங் என்ன? நான் பார்த்துட்டு வந்து लंका ग्लेड्स एक मोहता कथा बेलाक लंका ग्लेड्स एक मोहता कथा बेलाक තැන්ක යූ ඔයගොල්ලන්ගේ ලව් එකට අපි ලංකාවේ හෝල් 80කට වැඩි ගානක මේ 78ක් කවුද ශ්‍රී ලංකේ සිනමාවට කිසිම දවසක අපි 11:30 ෂෝ එකක් කරන්නේ නැහැ ලංකාවේ. රෑ 11:00මාරටත් හවුස්ෆුල් ෂෝස් දුවනවා. ඊයේ ඉරිදා දර්ශන වාර 82ක් හවුස්ෆුල් මුළු ලංකාවේම. ඒකේ බජට් අපි කියන්නේ නැහැ ඉවර වෙනකන් ඔයගොල්ලන්ට දැනගන්න. ඒ කියන්නේ සතුටුයි. මේ කියන්නේ අපි හැමදාම දැකපු චිත්‍රපටියක් නෙමෙයි මේක. ඊළඟෝ වෙනම thinking capacity එකකින් වෙන විදියකට ඉඳලා වැඩක් කරපු කෙනෙක්. ඉතින් ඒ හින්දා මිනිස්සුන්ට ඕනේ අර බහුශ්‍රුත වෙන්නේ නැතුව හරි සරලව. මේකේ කවුරුත් ජෝක් කරන්නේ නැහැ. මේකේ ඇත්තටම ඩයලොග් පන්ච් වෙන්නේ නිකන් ඇක්ටිං කැපැසිටි. මේ ඔක්කොම හරිම හොඳ කැරක්ටර්ස් කරන අය. මේකේ හොඳම දෙන්න ලංකාවේ නෑ අවසානවට ප්‍රියන්ත සිරිකුමාරත් ටූර් එකක් ගිහිල්ලා ඉන්නේ. අර තුසිත කියන එයා තමයි most popular මල්ලිට ඉන්නේ කෙනා. ඉතින් එයා තුසිත නෑ ලංකාවේ නෑ. තුසිත ඒ ඉන්නේ මේ කෝරළගේ සමග. එයා තමයි 3 wheel driver. මෙයා තමයි අර ලේන්ස් ගැට ගහලා 3 wheel එකේ දාගෙන අරන් යන්නේ. මේක බල්ලේ ඉවරලා වන්න එක තමයි ඔයගොල්ලන්ට ගොඩක් සතුටු. නමුත් අපි අර එච්චරලා ඉන්නේ නැති නිසා අපි දැන් නිගමෙත් එක ෂෝ එකක් ඉවර කරලා ආවේ. ඒ වගේම හවුස්ෆුල් ෂෝස්. ඉතින් අද දැන් මේකත් හවුස්ෆුල් යනවා. අපි ඇතුළට එනවා. ඔයගොල්ලෝ යන්න ඉස්සෙල්ලා පික්චර් එකක් ගන්නවා. මේගොල්ලොත් එක කතා කරලා ගන්න වටිනවා. No, actually, I didn't watch it. I'm going to watch it and give my feedback after the event. But I got very positive feedback from a lot of the others who have already watched it. So that's why we came here to to see the film. Thank you. लंका ग्लेड्स एक मोहता कथा बेलाक But we've heard good reviews about it, and we don't normally watch a lot of cinema movies, but hopefully it's a good movie. It is, you watch it, you will enjoy. Thank you for coming. So much for coming. You're welcome. You're coming for the 7:30 show, no? 7:30. Has it started? No, not yet. Director? Hello. So that's coming. Ilango and Ganesh is the producer. Nice to meet you. I heard a lot of good things about the movie, so you came to see it. I'm interested in seeing that. Thank you for coming. ගොඩක් ආසාවෙන් හිටිය ෆිල්ම් එක බලන්න. ඒ නිසා ඉතින් ටිකට් එකත් එක්කම අරගෙන ආවා. හේතුව ලංකාවේ දැක්ක පළවෙනි බ්ලැක් කමඩි ෆිල්ම් එක. ටැමිල් ෆිල්ම් එකත් මම බැලුවා. ඉතින් ඒ මට්ටමටම ලංකාවේ ෆිල්ම් එකත් හොඳටම තියෙනවා. ඒකත් හොඳයි. මට හිතෙනවා ඊට වැඩිය ලංකාවේ එක හොඳයි කියලා. Thank you. It was an awesome movie. I actually didn't know that what is an Nelum Kuluna. Become a boy and I don't know what you mean by Nelum Kuluna, but after watching this only I got to know what is Nelum Kuluna. හැමෝම එන්න ඇවිල්ලා බලන්න මේක වටින මූවි එකක්. අපි හැමෝම එන්ජොයි කරා හොඳට. අපි ආරාධනා කරනවා හැමෝටම එන්න කියලා නෙළුම් කුළුණ බලන්න. Then only you will know what is නෙළුම් කුළුණ. ඔයගොල්ලන්ගේ හිතේ තියෙන දෙක නෙමෙයි නෙළුම් කුළුණ. මේක වෙන කතාවක් තියෙන්නේ. ඇවිල්ලා බලන්න ඕනේ. na 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 na
සුබ සංසාරය ඉලංගෝරාවදී අධ්‍යක්ෂණය කරමින් හිරන්‍යා පෙරේරා නිෂ්පාදනය කෙරුණු ලෙලෝ නම් අති විශේෂ සිනමා කෘතිය නිර්මාණයට පැමිණි ආදරණීය ප්‍රේක්ෂකයන් ඔබ සියලු දෙනා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා ප්‍රථමයෙන්. අද විශේෂ දවසක් මම හිතනවා මේ පරිශ්‍රයට මමත් පැමිණියේ ප්‍රථම වතාවටයි. මම අවුරුදු 27කට වැඩි කාලයක් මාධ්‍යවේදියෙක් විදිහට මේ රටේ වැඩ කරනවා. මම මෙවැනි සිනමා ශාලාවක් දකින්නට හිියමැව් පුද්ගලයෙක්. ඔබ අද දකින්නේ මේ රටේ තියෙන විශිෂ්ටතම සිනමා ශාලා අතරින් එක් සිනමා ශාලාවක් ඉඳගෙන තමයි මේ නෙළුම් සිනමා පටේ නරඹන්නේ. 7.1 තියෙන සවුන්ඩ් සිස්ටම් එකක් සහිත සිල්වර් ස්ක්‍රීන් එකක් තියෙන හොඳ ලේසර් ප්‍රොජෙක්ෂන් එකකින් ඔබ ඉලංගෝරාව කියන මේ තරුණ නිර්මාපකයා විසින් හදපු ඒ සිනමා පටයට අතිශය සාධාරණයක් ඉෂ්ට කරමින් ඔබට හොඳ නිර්මාණයක් කරගන්න පුළුවන් මේ සිනමා ශාලාවේ ඉඳලා. මම ඒ කාරණේ ඔබට සඳහන් කළේ මේ සිනමා ශාලාවේ හිමි ඒ සභාපතිතුමා මේ මොහොතේ ඇවිල්ලා ඉන්නවා. ඔබට මේ ගෞරවයේ සේවක මණ්ඩලයට පිරිනමමින් තමයි මේ කාර්යය අතවසන්නේ. මේ ඔබේ ඉන්නේ මේ චිත්‍රපටය හදපු ඉලංගෝරාව මම අනිත් අය ගැන කියන්නේ නැහැ. මේගොල්ලෝ ලක්තරෙන් දන්න අය මේ කෝර්ලගේ සමන් පෞද්ගලික කාලේ අනුගෝස්තර කෙනෙක් විදිහට ඇවිල්ලා ඒගොල්ලෝ මේ දුන්නා. එයාලා හැමෝම දන්නවා. ඔය හිතාව තිබ්බට ලෝක කපටියෙක්. ඒ වගේම තමයි මේ මෙතුමාව අද ඔයගොල්ලන්ට කවදාවත් අමතක වෙන එකක් නැහැ. ගෙදර ගියාට පස්සේ මේ තාත්තා තරම් නිරුන්නුන්න මේ වගේ තියාගෙන අවුරුදු ගානක් ජීවත් වෙච්ච කෙනෙක් මම දන්නේ නැහැ. මෙයාට එච්ච හානියක් හරිම දරුණුයි. මොකද මෙයාගේ උඩින් මෝල් දස් වල කරා ඉන්නෝ මම එයාගේ නෝනට කිව්වා ඔබට තමයි මේකේ ලොකු මොකද අපරාධ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි මේ ඊට යහපැත්තෙන් ඉන්නේ ආලෝකය තමයි නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඊළඟ මේ නිර්මාණයට හොඳම නිර්මාණ මාපකයන් සම්බන්ධ කරගෙන තියෙනවා. ඔබ ආදරය කරපු හැමදාම මෙරට විශේෂම ශේරේ අපේ ඉන්න අති විශේෂ රංගනවේදිනියක් තමයි කෞශල්‍ය කියන්නේ. ආදරණීය සෝමලතා සුවසිරිනු ඒ ආදරණීය මාතාවගේ දියණිය එමයි බරට විසු විශේෂ පරිපාලකයෙක් තමයි ලයින ප්‍රනාන්දු කියන්නේ. ඒකේ ඔහුගේ දියණිය තමයි මේ කෞශල්‍ය ඒ මයිතාම ගෞරවය සිහිපත් කරනවා. ඒ වගේම ඊට එහා පැත්තෙන් ඉන්නේ මෙවැනි බාරදූරයක් කරට අරගෙන බෑ කියන්නේ તો ඉලංගෝ ඉලුව හැම දෙයක් දීලා නිරුද්ධ හදාන්නට දායක වෙච්ච බරපතල ඉරානියක් වෙනනම් ඒ විශේෂ නිෂ්පාදිකාව ඒවත් ආදරෙන් සිහිපත් කරමින් මම ඉලංගෝට මොකද මෙතන කතා කරන ඉලංගෝ මට මේ පරිශ්‍රය මෙතන බාහිර කොට දිගමදී මම ඉලංගෝ වැඩි කතා කරන කෙනෙක් නෙමෙයි. ඊළඟට මම පුංචි සඳහනක් ඔබට කරන්නම්. අපේ රටේ වෙළඳන්නේ කලාවේ පුරෝගාමී චරිතයක් ඉතාමත් විශේෂව දක්වන වෙළඳන්නේ ගණනාවක් හදපු විශේෂ අධ්‍යක්ෂවරයෙක් පසුව සිනමාවට පිවිසෙන්නේ. ඔහුගේ ප්‍රථම නිර්මාණය තමයි නිරුතුණ කියන්නේ. ඇත්තටම මෙතුවක් කල් අපි ඔබ දන්නවා ඇති අපි ඇවිල්ලා ඉන්දියාව අපි ගිහිල්ලා අපි දැකපු චිත්‍රපටයේ මේ ඇදුවම කියනවා කොපියක් ලියන හදලා තියෙන කියලා. හැබැයි මම ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරන්නේ 70 රසක් ලබන ශ්‍රී ලංකේ සිනමාවේ ප්‍රථම රීමේක් එකක් කරනවා ඉන්දියාවට ගිහිල්ලා පෙරසු කියන නමින් අද ඉන්දියාවේ ඇති විශේෂ විදිහේ ඒ සිනමා නිර්මාණය තිරගත වෙනවා. එය ඉලංගෝ ප්‍රදර්ශනය කිරීම තමයි වැදගත් වන්නේ. අපේ රටේ තරුණ පරම්පරාවේ ඉන්න පෙරකමන කරුවෙක් විදිහට මම ඉලංගෝ හඳුන්වන්න කැමතියි. ඊට අමතරව තවත් රටවල් ගණනාවක ස්පාඤ්ඤයෙන් නම් වශයෙන් කියන්නේ මතකනම් ඉලංගෝ I would like to say thank you ගොඩක් ස්ටුඩියෝ කෙනෙක් මේ ආපටි කොමඩ ප්‍රත්‍යක්ෂ so I think ඔක්කොම තේරුයි අප very thanks a lot and ගොඩක් සතුටුයි මෙච්චර crowd ආවිලා අපේ ශ්‍රී ලංකන් සිංහලෙන් බලන එක ඒක තමයි අප තියටර් ඕන චාමන කිව්වා මෙච්චර crowd සිංහලෙන් ෆස්ට් ටයිම් කරලා තියෙන කියලා ඒක ගොඩක් හොඳයි මට විතරක් නෙවෙයි next අපි ෆිල්ම් කරන next director ඒක ගොඩක් confident වෙනවා ඒ නිසා ඔයගොල්ලන්ට ගොඩක් thanks and ෆිල්ම් එක බලන්න I'm very confident ඔයගොල්ලන්ට කැමති වෙයි කියලා මම අයිමනි මහගෙන යන්න තාත්තගේ මොන හරි අවුරුද්දක් එකක් හරි නෑ මේ තාත්තා එක්කම ආවේ අපි මිරිසල ටැංක් කීපයකට ගියා මෙයා එක්කන් ගියේ නෑ මොකද මට බය හිතුණා මේ මොකද හිතෙන්නේ මේ පිළිවෙලක් ඉස්සරහට හිටගෙන ඉන්නකොට දෙන්න දෙන්න ගොඩක් අනන්තයක් මම thank you පුරන්නේ අපේ සීලු දෙනා අපි කවුරුහරි නිර්මාණයක් කළා සතුටුයි අපි මේ වගේ සාක්ෂාත් අපේ නිර්මාණය බලනවා
අපි හැමදාම හිටියේ අපේ ගෙදර පුංචි ඉරේට කොට වෙලා ආදීන්නේ මම නම් කියන්නේ දැන් අපි ඒවෙන් විදින්න ඕන කාලේ හරි අපි ඊළඟ වගේ අධ්‍යක්ෂවරු සාධු වෙනවා රහට කලක් ගන්න බෑ කාටවත් චිත්‍රපටි බලලා ඒගොල්ලෝ ඉගෙනගෙන යමක් කරන්න ඕන සමාජයේ මේ ඉරන්නේ බොහොම ස්තුතියි කියනවා නිවල් මාර්ගලාට හරි ඔව් ස්තුතියි ඔබට මම කාල වේලාව ගන්නේ නැහැ නමුත් හිරන්නේත් එක්ක විනාඩියක් කතා කරන්න ඕනේ මෙතන දෙන්නේ හිරන්නයක් නෙළුම් කුරුල්ල බලපෑමකට දෙන්නට පුළුවන් මේ වගේ චිත්‍රපටයක් කොහොමදනේ ගෑනු කෙනෙක් සල්ලි විඳන් කරේ මේ වගේ වැඩක් කරන්න කියලා සාමාන්‍යයෙන් අපේ ලංකාවේ නම් මේක පිරිමි කෙනෙක් නැති අධ්‍යයනයක් කරන වැඩක් විශේෂයෙන් මහත්ය චිත්‍රපටයේ අධ්‍යක්ෂකයා වුණාම නෝනාට කොච්චර වැඩක් දෙන්නේ නැද්ද මේ චිත්‍රපටිය හදනකොට මොකද මේ චිත්‍රපටිය හදන්න ගත්තා කියනවා ගොඩාක් ස්තුතියි ගොඩාක් ස්තුතියාවට මේක කිව්වා වගේ ගෑනු කෙනෙක් ඒට අමතරව ගොඩාක් කෑඩි භාෂාවේ ඇවිල්ලා ඉන්නවා පිටිම පස්සේ ඉන්නවා අපිත් එක්ක කතා කරලා ඔයගොල්ලෝගේ ෆ්‍රෙන්ඩ්ස්ලා ඔක්කොම එක්ක ඇවිල්ලා ඉන්නේ හස්බන්ඩ් තමයි ටිකට් අරන් දුන්නේ කියලා කිව්වා thank you ආවට thank you ඔයගොල්ලෝ එන්ජොයි කරන්න මම දන්නවා මේක ගොඩාක් කොන්ෆිඩන්ට්ලි මේක ඔයගොල්ලෝ කැමති වෙයි සහ අපේ රටේ විතරක් නෙමෙයි කිව්වා වගේම ඉන්දියාවේ ප්‍රංශයේ බෙල්ජියම් ස්පාඤ්ඤ ඉතාලිය USA හැම රටකටම මේක රීමේක් වෙනවා. ඉතින් ගොඩක් මේ වගේ හවුස්ෆුල් සිනමා එකක් දැක්කට බොහොම සූතියි සිනමාවක් නිර්මාණය කරන අපි වගේ ගොඩක් කතා කරන්නේ නැහැ මේ වගේ දර්ශන වාර පිරී ගිහිල්ලා ගිය සතියන්තේ ඔබ දන්නවද දන්නේ නැහැ වාර්තාවක් පිටේවුවා සිනමා ශාලා 82ක් හවුස්ෆුල් වුණා ඉඳලා ඒක ඉස්සෙල්ලා දවසේ සිනමා ශාලා 78ක් හවුස්ෆුල් වුණා අපි අත්පොත් සාධාරණයෙන් අපේ රටේ කන්නාන ලංකා ග්ලේඩ්ස් එක් මොහොතක් කතා පෙළක් ලංකා ග්ලේඩ්ස් එක් මොහොතක් කතා පෙළක් ලංකා ග්ලේඩ්ස් එක් මොහොතක් කතා පෙළක් හොඳයි නියමයි හිනා වෙන්න පුළුවන් ඉතින් මේ බලාගෙන ඉතින් ගොඩක් හොඳ ෆිල්ම් එකක් පටන් ගත්ත වෙලාවෙ ඉඳන් දැන් වෙනකල්ම hina වුණ එක තමයි කරේ ප්‍රවීණ රංගන ශිල්පියෝ ආස කරන අය ඉන්නේ ගොඩක් සතුටු වුණා ඉස්සරහත් එහෙම වෙයි කියලා හිතනවා බලන්නේ බැලුම නැති කට්ටිය මොකද කියන්නේ ඇවිල්ලා බලන්න ඕනේ ඇත්තටම බලන්න ඕනේ ෆිල්ම් එකක් බලපු ෆිල්ම් අතරින් ලංකාවේ ගහලා තියෙන ෆිල්ම් අතරින් හොඳම ෆිල්ම් එකක් කියලා කියනවා ෆිල්ම් එක භාගයක් බලුවා නේද? ඔව්. මට ඔබතුමා මේ
මම තමයි මේක පබ්ලිසිටි කරන්නේ. මම ඉස්සරහ කතා කරලා ආවේ. මොකද හිතෙන්නේ දැන් මේ වගේ චිත්‍රපටියක් ඇත්තටම මේ අපි දැන් මේක අමුතුම තාලේ චිත්‍රපටියක්. ඔබතුමා චිත්‍රපටි බලලා තියෙන ලංකාවේ ඕන තරම්. මොකද හිතෙන්නේ මේ ඊළඟුරාම හදමු මේ චිත්‍රපටිය ගැන? ඇත්තටම මේක හරි විනෝදාත්මක කතාවක්. පටන් ගන්නකොට මේ චරිතය කියන්නේ ඉස්සෙල්ලා නිකන් ඉනා යනවා. අතර මේකේ ගත යුතු ගොඩාක් දේවල් තියෙනවා. ඒ කියන්නේ තාත්තයි පුතයි ගෙදර ෆැමිලි එකේ විස්තරයි. චිත්‍රපටය කරන කිසිම වරදක් නැහැ. hina වෙන්න පුළුවන්. උඹ කාට පස්සේ hina වෙන්න පුළුවන් ෂෝ එකක් කවදා. අනිත් ෂෝල ඔය වගේ hina වෙන්න බෑ. ඒ කියන්නේ සතුටුයි මේ ඇත්තටම මේ ඊළඟට නොබලපු අයට මොන හරි පණිවිඩයක් දෙන්න තියෙනවද? අපි කියන්නේ මේක ගාපෝසරයක් කියලා බලන්න කියලා. හරි බොහොම ස්තුතියි. නෑ ලොකු කුඩා සෑම් ගෙනත් බලන්න පුළුවන් චිත්‍රපටියක්. බොහොම ස්තුතියි. චිත්‍රපටිය දැන් මේ ඊළඟෝ හදලා තියෙන්නේ ඔයාලා වගේ කට්ටිය තමයි මේක වැඩියෙන්ම එන්ජොයි කරන්නේ. එතකොට මොකද තරුණයෙක් විදියට නෙළුම් කුළුණ ගැන කියන්නේ? ප්‍රශ්නයක් නෑ. හොඳයි ඉතින් ඔයගෙන වැඩි සමාජයේ කතා වෙන්නේ නැහැ. චිත්‍රපටියේ දකින්නට වැඩි යටිපෙළ අරුතක් තියෙනවා මේකේ ඇත්තටම. අපි hina වෙන්නේ සමහරක් වෙලාවට අපිම කරන වැරදි වලට කියලා හිතනවා. මේක ඇතුලේ වෙන කතාවකුත් තියෙනවා නේ. අර දුවලා එහෙම කියන කතාව. ඔව්. සතුටු වෙනවා තරුණයෙක් විදියට. හොඳයි. ආසයි. බොහොම ස්තුතියි. හරි. ඇත්තටම මම මේ දෙවෙනි වතාවට බලන්නේ ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ මේක ඇවිල්ලා මට මාර සතුටුයි ලංකාවේ සිනමා කර්මාන්තේ මේ විදිහට හවුස්ෆුල් වෙන එක ගැන විශේෂයෙන් මේ මෑත කාලේ සිංහල චිත්‍රපටි ගොඩක් අපි බැලුවා. ඒ සිංහල චිත්‍රපටි ඔක්කොම වගේ මෙහෙම හවුස්ෆුල් වෙනකොට සහ මේ ෆිල්ම් එක විශේෂයෙන් ගත්තොත් අලුතෙන් වෙන භාෂාවල රීමේක් වෙන එකත් එක්ක මාරම ලස්සන ෆිල්ම් එකක් අර කියන වගේ උඩින් බලලා hina වෙන්න කතාවක් තියෙනවා වගේම යටින් කියව ගන්නවා නම් තව මේක ඇතුලේ කතා කිහිපයක්ම තියෙනවා. ඒ හැම දෙයක්ම කියවගෙන hina වෙන්නයි, විඳින්නයි, අඬන්නයි හැමදේම තියෙන චිත්‍රපටයක්. ඇත්තටම මාර ලස්සනයි. ගොඩක් thank you මේ වගේ ෆිල්ම් එකක් හැදුවට. ප්‍රේක්ෂකයන් කියන්න තියෙන ඉතින් මේ වගේ ෆිල්ම් එකක් මට හිතෙන්නේ ආයි කාලෙකින් ඒ කියලා. ඒක නිසා මේ ලැබුණු අවස්ථාව මගේ හැරගන්න එපා. අනිවාර්යයෙන්ම එකපාරක් නෙවෙයි. මම නම් මේ ඇත්තටම කිව්වා වගේ දෙවෙනි පාර බලන්නේ. තව බලන්න හිතෙනවා. බලන්න අලුත් දේවල් හැගෙනවා. බලන්න ඇවිල්ලා හැමෝම. අපි මේ ටිකක් පොඩි අදහසක් කියන්නකො මොකද චිත්‍රපටිය ගැන හිතෙන්නේ මේ වගේ චිත්‍රපටි හැදෙන්නේ නැහැ අතරම ලංකාවේ. ඔබතුමා දැන් සාමාන්‍යයෙන් අපි තරුණයෝ තමයි මේක ගොඩක් එන්ජොයි කරන්නේ. ඔබතුමාගේ වයසේ කෙනෙක් මේක බලනකොට මොකද ඇත්තටම හිතෙන්නේ? ගොඩක් අර සතුට වෙනවා hina වෙනවා ගොඩක් නිතර මේ චිත්‍රපටිය උඩින් පේනවට වැඩිය තව යටින් දිවෙනවා යටිපෙළ අරුතක් තියෙනවා සාමාන්‍යයෙන් මේ අපි දකින දෙයට වැඩියෙන් දෙයක් මේක ඇතුලේ තියෙනවා. කතාවක් තාත්තා කෙනෙක්ගේ ඇත්තටම මේ නෙළුම් මුල්ලෙන් අපි කතා කරන්නේ අපි hina වෙනවට වැඩිය ඒ කියන්නේ ඒක ඔබ ඒ ගැන මොකද ඒ කියන්නේ තව සුන්දර අරන් තියෙනවා ඒක ෆිල්ම් එකේ ඩිරෙක්ටර් එක hina වෙන්න තියෙනවා එමෝෂන් තියෙනවා තාත්තගේ ෆීලිං තියෙනවා ඒ ඔක්කොම අදාගන්න පුළුවන් බලන්න එන්න අයට මොන හරි පණිවිඩයක් දෙනවද? ඩබල් පොයි. නේ හොඳයි මේක ඇත්තට බලන්න හොඳයි. ගොඩක් හරි සතුට වෙනවා. හරි ප්‍රයෝජනවත්. හොඳ ෆිල්ම් එකක්. Thank you. අතරම අපි ගොඩක් වෙලාවට දැකලා තියෙන normal human ඉතින් මේක dark humor අතර මර ෆිල්ම් එකක් අපි දැක්ක විදිහට ඉතින් ගොඩක් enjoy කරා මේ වෙලාවේ දෙන්න ඇවිල්ලා ඉතින් ගොඩක් සන්තෝෂයි ෆිල්ම් එක ගැන. ප්‍රේක්ෂකයන් කියන්නේ ඉතින් ඇත්තටම ඇවිල්ලා බලන්න කියලා ගොඩක් ඩාර්ක් වෙනස්ම විදිහේ චිත්‍රපටයක් ඩාර්ක් හියුමර් ගැන ආසාවෙන් ඉන්න කට්ටියට ගොඩක් ලංකාවේ මම හිතන්නේ ප්‍රථම වතාවට විවිධ චිත්‍රපටයක් ඇවිල්ලා බලන්න එන්ජොයි කරන්න පුළුවන් ගොඩක්. Thank you. දැනට නම් ෆිල්ම් එක බලපු ටිකෙන් නම් ගොඩක් හොඳයි. පටන් ගත්ත වෙලාව ඉඳලා hina වෙන් තමයි හිටියේ. ලංකා ක්ලිප්ස් එක් මොහොතක් කතා පෙළක්. இன்னைக்கு ராம் சினிமாஸில் நெலும் குழுன டீம் வந்து படம் ஆரம்பித்து 2-3 கிழமை ஆனதுக்கு பிறகும் இவ்வளோ கூட்டம் அதாவது இன்றைக்கி ஹவுஸ்ஃபுல் ஆகிற அளவுக்கு அவங்களுக்கு ஒரு ஃபேன் ஃபால் வந்து இருக்குது அதை அவங்க வந்து பார்க்கணும் அவங்களோட ஃபிலிம் க்ரூவும் வந்து பார்க்கணும்னு நாங்கள் ஆசைப்பட்டு அவங்கள கூப்பிட்டு அவங்க வந்ததில் எங்களுக்கு மிக சந்தோஷம். இன்றைக்கி அவங்க வந்திருக்காங்க. அவங்களுக்கு இன்றைக்கி கிட்டத்தட்ட 352 சீட்டில் 352மே ஃபுல்லாக ஆகியிருக்கு. அது அவங்க இன்றைக்கி உள்ளே போய் பார்க்க போகிறாங்க. அது எங்களுக்கு எங்களோட தியேட்டரில் நாங்கள் அதை காமிச்சு அவங்களோட பார்வையாளர்களுக்கும் நாங்கள் அதை காமிக்கிறதுல எங்களுக்கு மிகவும் மகிழ்ச்சி. නන්රි යන්න හදන්නේ නමුත් යන්න ඉස්සෙල්ලත් අපි ඉන්ටර්වල් එකේ පොඩ්ඩක් ඔයගොල්ලෝ ඉස්සරහට ආව දැන් ඔයාලා ෆිල්ම් එකේ භාගයක් බලලා ඉවරයි අපි දන්නවා hina වෙනවා ඇහුණා ගොඩක් මොකක්ද කියන්න තියෙන ඊළඟෝ ආසයි අහන්න මොකද ඊළඟෝ අද තමයි පළවෙනි වතාවට ඔයගොල්ලෝ ඉස්සරහට එන්නේ ඩිරෙක්ටර් කෙනෙක් විදියට ඔයගොල්ලන්ගේ නිකන් මොනවා හරි කමෙන්ට් එකක් අපිට but thank you very much really appreciate ඉතුරු ටිකක් බලන්න
අපි මේක පස්සෙත් බලන්න තවත් ලස්ස මම බලන් හිටියේ ඔයගොල්ලන්ගේ රියැක්ෂන්ස් ඔක්කොම ගොඩාක් කැමතියි ගොඩාක් සතුටුයි and මේක හොඳයි ඒ කියන්නේ ලංකාවෙන් අපි තියටරෙන් ඇවිල්ලා ෆිල්ම් බලනවා සිංහල ෆිල්ම් හොඳ තියටරුත් හොඳයි ෆිල්මුත් හොඳයි ඒ නිසා ඔක්කොමට සතුටුයි අපි මට ෆුල් හැපි ඔයගොල්ලන් රියැක්ෂන් කරනකොට ප්‍රොඩියුසර්ට හැපි ඩිස්ට්‍රිබියුටර්ට හැපි තියටර් ඕනර්ස්ට හැපි ඔයගොල්ලන්ට සතුටුයි thank you සතුටුයි එන්ජොයි කරන්න bye bye ලංකා ග්ලේඩ්ස් එක් මොහොතක් කතා පෙළක් බලන්නේ 10 පාරක් විතර බලන්න ලංකා ග්ලේඩ්ස් එක් මොහොතක් කතා පෙළක් හොඳ ෆිල්ම් එකක් හොඳයි බොහොම ලස්සනයි ලංකාවේ මෙච්චර කල් දැකපු නැති වෙනම කන්සෙප්ට් එකක් ලස්සන ෆිල්ම් එකක් හැම වෙලාවෙම hinaවෙ හිටියේ අවසානයේ අර කුරුල්ලගේ පෙන්නපු සිද්ධියේ ඉඳන් හරි තේරුමක් තේරා ගොඩක් කාලෙකින් බලු ලස්සන චිත්‍රපටයක් very good සුපිරි well done super ලංකා ග්ලේඩ්ස් එක් මොහොතක් කතා පෙළක් Nice film, very nice. Enjoy. ලස්සනයි ලංකා ග්ලේඩ්ස් නියමයි එක් මොහොතක් කතා පෙළක් හොඳටම තිබ්බා සිංගල් ෆිල්ම් එක ඕල් එකක් හවුස්ෆුල් වෙන්න තිබ්බ මම දැක්ක පළවෙනි ෆිල්ම් එක ගොඩක් එන්ජොයි කරා අතර හොඳයි සුපිරි super epic movie නියමයි හොඳයි ලස්සනයි නියමයි නියමයි ලස්සනයි ලස්සනයි ලස්සන
ඉතින් අවුරුදු 37ක් මම ඉන්ඩස්ට්‍රි එකේ ඉඳලා තියෙනවා මෙහෙම ෆිල්ම් එකක් මමත් දැකලා නැහැ. ඒක මොකද මේකට කියන්නේ ඇත්තටම මේවා මේ බ්ලැක් කමඩි ලෝකේ තියෙනවා මේ වගේ ඕන තරම්. හැබැයි ලංකාවට පළවෙනි එක්ස්පීරියන්ස් එක. ෂුවර් නැතුව තමයි ආවේ. නමුත් මේ ෆිල්ම් එක ඇත්තටම අපි එන්ජොයි කරා. ඒ කියන්නේ ගෙදරක කඩා වැටීම තාත්තා කෙනෙක් කුළුණක් වගේනේ ඇත්තටම. තාත්තට මොනවා හරි වෙනවා කියන්නේ අර ලෝකේ ඇතුලේ ලොකෝ කතාවක් තියෙනවා. මිනිස්සු අල්ලන්නේ එළියෙන් අරගම තමයි. ඉතින් ඒක සන්තෝෂයි. ඔය ඉනාවුනාමයි මලගේකට. ඒ වගේ ෆිල්ම් එකකට දැන් මිනිස්සු ඇත්තටම මේකේ මොකද්ද ඇතුළත කියලා දන්නේ නැහැ. මේ වගේ සෙනගක් ඇත්තටම එන්න මොකක්ද කුතුහලයක් තියෙන නිසා තමයි. ඔයා කියන්නේ දැන් ගියේ ඉරිදා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ෂෝ ටයිම් 82ක් හවුස්ෆුල් ලංකාවේ. එහෙම කවදාවත් වෙලා නැහැ. දැන් අවුරුදු 78ක් ශ්‍රී ලංකේ සිනමාවට. එතකොට සෙනසුරාදා 78ක් හවුස්ෆුල් 82ක් හවුස්ෆුල්. දැන් අදත් ඒ වගේම ඇති. මොකද අනිත් එක 11:30 ෂෝ එකක් අපි දැම්ම මැක්ස් ලයිට් එකේ මොරටුවේ. ඒක හවුස්ෆුල්. ඒවා වෙනදට එහෙම රැයට බලන්නේ තමිල් මූවි විතරයි. ඉතින් ලොකු දෙයක් ඇත්තට ලංකාවේ චිත්‍රපටියක් ඇවිදින්න මේක අනිත් එකේ ඉන්නේ මේ තරු කියන නළු නිලියෝ නෙමෙයිනේ. අපි හිතන ඉතින් අපිට දවස් 50 දැන්ටම ඔල්රෙඩි අතරම අපේ බජට් කවර්. මෙතනින් එහාට ඉතින් යනවා කියන්නේ තවත් ඉතින් හොඳට හොඳයි ඉතින්. අද ඉලංගෝලා මේකේ වටින්නෙම මේකේ රීමේක් එකක් යනවා ඉන්දියාවේ පෙරුසු කියලා. ඊළඟට ස්පාඤ්ඤ ඉතාලි රටවල් 7කින් ඉල්ලලා තියෙනවා මේක රීමේක් කරන්න. ඉතින් ඒ කියන්නේ හිතන්න කොච්චර වටිනවද කියලා. මෙච්චර කල් අපි කොපි කරලා තියෙන්නේ අනුන්ගේ චිත්‍රපටි. දැන් මේක අපේ ඕන් එකක්. ඇත්තටම මේ ඉලංගෝට හිතිලා ඉලංගෝ ලියපු දෙයක්. මේකේ අනිත් එක වටින්නේ ඉලංගෝ තමයි මේකේ කැමරාමන් ඉලංගෝ ඩිරෙක්ටර් ඉලංගෝගේ ස්ක්‍රිප්ට් එක. එඩිටර් විතරයි මේක වෙන කෙනෙක්. ඒ හින්දා ඇත්තටම ටැලන්ට්. අනිත් එක වයිෆ් තමයි ප්‍රොඩියුසර් හිතන්නේ. ඉතින් ඒක හරියට බ්ලෙන්ඩ් එකේ thank you කියලා මම හැමතිස්සෙම ඇප්‍රීෂিয়েට් කරා. මෙහෙම ක්‍රවුඩ් එකක් දැක්කම අපිටත් ආසයි. හැම ජෙනරේෂන් එකක්. ඉන්ඩස්ට්‍රි එක කඩා වැටුණු දී. thank you very much. හරි okay. all the best. ලංකා ග්ලේඩ්ස් එක් මොහොතක් කතා பெலாக். நம்ம ராம் சினிமாஸில் இதுதான் ஸ்ரீலங்காவில் முதலாவது 4K லேசர் ப்ரொஜெக்டர். இங்கே 3 ஸ்க்ரீன் இருக்குது. 3ல் 2 2K லேசர், 1 4K லேசர். மொத்தமாக எங்கள்கிட்ட 652 சீட்ஸ் இருக்குது. இது வத்தலை நிகம்போ ரோட்டில் அமைந்திருக்கு. இதுக்கு முதல்ல இதே இடத்துல தான் நில்மினி தியேட்டர் இருந்தது. இதே இடத்துல மறுபடியும் ஒரு தியேட்டர் வந்திருக்கிறது. வத்தலை மக்களும் நிகம்போ மக்களும் வந்து பார்க்குறதுக்கு இது மிகவும் இலகுவாகவும், அது இல்லாமல் எங்கள்கிட்ட கார் பார்க் வசதியும் கீழே 16, 32, அதுவும் இல்லாமல் பின்னாடியெல்லாம் கார் பார்க் வச்சு மொத்தமாக ஒரு 90 கார் பார்க் மாதிரியும் இருக்குது உங்களுக்கு. அதனால் கார் பார்க் பற்றி நீங்கள் யோசிக்க தேவையில்லை. கண்டிப்பாக நிகம்போவில் இருக்க எல்லா மக்களும் வந்து ஒரு வாட்டி எங்களை வத்தலை சினிமாவை வந்து பார்த்துட்டு போகணும். தேங்க்யூ. තාත්තා මැරිලා. ලංකා ග්ලේඩ්ස් එක් මොහොතක් කතා பெலாක්. subscribe now. ඒ සම්පූර්ණ ආත්මයම ගිහිල්ලා නැහැ. ඒක එතන හිර වෙලා. තාත්තා ටිකක් කුසයිනේ. එයාගෙන් කි පොල්ලක් ටිකක් දිග වැඩි.